සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි හදන්න යන්නේ වෙජිටබල් පීසා එකක්. මුලින්ම පීසා ඩෝ එක හදමු. පාන් පිටි කෝප්ප දෙකක් එකතු කරගන්න. බටර් ටිකක් එකතු කරගමු. සීනි හැන්දක්. යීස්ට්. ලුණු ඇඳි භාගයක් විතර හොඳින් කලවම් කරගන්න. ටිකෙන් ටික වතුර එකතු කරගමු. අපිට සොෆ්ට් ඩෝ එකක් තමයි හදා ගන්න ඕන. වතුර වැඩිපුර එකතු කරගන්න එපා. හොඳින් කලවම් කරගමු. තේලෙන් නැති ගානට හොඳින් අනා ගන්න. හොඳට සොෆ්ට් වෙන්න ඕනේ. අපි එකල විනාඩි 30ක් විතර ඩබල් සයිස් වෙනකන් වසා තබා ගන්න. ඊළඟට අපි පීසා සෝස් එක හදමු. තෙල් ටිකක් එකතු කරගන්න. චොප් කරගත් සුදු ලුණුත් අපි එකතු කරගමු. චොප් කරගත් ලුණු. කලවම් කරගන්න. ටික වේලාවක් පිස ගන්න. තක්කාලි පේස්ට් එකතු කරගමු. ඔයාලට හොඳ සුවඳක් එයි දැන්. වතුර චුට්ටකුත් අපි එකතු කරගමු. ඔරිගානෝ ටිකකුත් දාගමු. ගම්මිරිස් කුඩු අවශ්‍ය නම් විතරක් දාන්න. ලුණු කුඩු චුට්ටක් එකතු කරගමු. හොඳින් කලවම් කරගන්න. විනාඩි 30කින් පස්සේ අපි ඩෝ එක තුනී කරගමු. හොඳින් තුනී කරගන්න. ඔයාලා දැන් සෝස් එක එකට එකතු කරගන්න. හොඳින් තුනී කරගන්න. අපි දැන් වෙජිටබල් පීසා එකක් නේ හදන්නේ. අපි කැරට් ටිකක් දාගමු. තක්කාලි, බෙල් පෙපර් ටිකකුත් දාගමු. බෙල් පෙපර් නැති අයට මාළු මිරිස් උනත් එකතු කරගන්න පුළුවන්. ලුණු ටිකකුත් අපි දාගමු. මොසරෙල්ලා චීස් දාමු අපි. oven එකට දාගන්නවා දැන්. අපි දැන් හදාගත්ත පීසා එක බලමු. රස බලන ගමන් මගේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. නැවතත් රසවත් වීඩියෝ එකකින් හමු වෙමු.